Hi guys, මෙන්න ඉන්නවා බෞ චන්දි බෞවෙක් ඉන්නවා. ඉතින් ආවා ඊයේ හවස සෝෂලයිස් කරන්න කස්ටමර් UK කස්ටමර් කියන විදියට නම් මෙයා චන්දි යාලු. ගෙදරට පිටින් කාටවත් එන්න බැලු මෙයා හපන්න බයිනවලු. ඉතින් වගේ ප්‍රශ්න පොට්ටියලු. එයාලා ඉතින් මාර වේදනාවෙන් ඉන්නේ මෙයා ගැන. සමහර විට මෙයාගේ වරද්දක් නැහැ. මෙයා හදලා තියෙන විදිය වෙන්නත් පුළුවන්. ඉතින් මෙයා පේනවලු කොහොමද ඩක්ක මිදිය කියලා. අපේ රන්දි බිම. ඔය කතාව වුණේ මාත් එක්ක ඉන්නවද රන්දි ඉන්නවා දිනේෂ් ඉන්නවා. මෙයාව අපි හදන්න අපි හැදුවා හදලා ගත්තා පොල්ලා. දැන් ඉතින් පිළිවෙලකට ඉන්නවා. ඇත්තම කියනවා මෙයාට ඕනේ ආදරේ. මොකද අපි කස්ටමර්ත් එක්ක කතා කරනකොට කස්ටමර් කියන්නේ මෙයා ඉන්නේ නම් වැඩි හරියක් හවුස් මේට් එක කියලා තමහට එතන මොකක් කරේ ප්‍රශ්නයක් ඇති. ඉතින් ඇත්තටම මෙයා හොයන්නේ ආදරේ. ඇත්තටම මෙයා අපිට හීලා කරගත්තට පස්සේ මෙයා නිකන් පොඩි සුළුතල් බව්වේ අනිකර. දැනටත් මේ අපේ ළඟ ඇතිල්ල ඉන්නවා. ඉතින් ඇත්තටම මෙයා මාර හොඳ බල්ලෙක්. මෙයාට ගොඩක් ආදර වෙනවා. ඉතින් කියන්න දෙන්නේ මෙච්චරයි. බල්ලෝ හදනවා නම් හදන්න හිතන් ඉන්නවා නම් එයාලට ආදරේ කරන්න පුළුවන් නම් ගෙදරට ගේන්න නැත්තම් ගේන්න එපා. මොකද මෙයාලා පිළිස්සුව කරා මෙයාලට කටින් වචන පිට කරලා හැංගීම් ප්‍රකාශ කරන්න බෑ. මේමයි කියලා. මෙයාලා හැමදේම මෙයා හැසිරීමෙන් තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒකින්ද මෙයාලට මේ ආදරේ කරන්න. ඔව් කතනවා නම් මොකද මෙයාට ආදරේ නැතුව බෑ. මොකද මෙයාලා අපිට මාර අවංකයි. ඉතින් ඒක නිසා මේ මිනිසුන් වඩා අවංකයි. ඒක නිසා මෙයාලට මේ ගොඩක් ආදරේ වුනේ. ඉතින් කොහමරි අපේ රස්ටි එයාගේ නම රස්ටි බබා අපි හදලා ගත්ත අපේ තත්ත්වෙට. දැන් නම කිව්වත් ඇවිල්ලා කරගෙනවා. ඉතින් ඩයිස් ඔයාලට ට්‍රේනින් බෝඩින් ඩේකේ ගෲමින් තියනවා අපි ඩුබායි වලට ජාන්වල. ඉතින් ඔයාලට මොහාර සර්විස් එකක් වුණා අපි ඩුබායි මෙයාලු එන්න ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්. ඔයම ප්‍රශ්නයක් බව් ගැන තියෙනවා නම් අහන්න කියලා දෙන්නම්. දන්න දේවල් ඔයාලා හරි කියලා දෙන්නම්. ඉතින් අහන්න මෙන්න අපේ රස්ටිත් එක්ක අපි දාමු. අපි රස්ටිට තව වීඩියෝ එකක් දාන්නම්. මේකෙන් පස්සේ කොහොමද අපි යනුත් ඉන්නේ කියලා. එහෙනම් ජය හා සතුට ගන්න සුබ දවසක් වේවා.